දෙවෙනිම සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ෂෙහාන්ට අඬන්න වෙන අවසානය ගැන තමයි අපිට අද ටිකක් කතා කරන්න වෙන්නේ. විශේෂයෙන්ම අනුහගේ සහ සමාධිගේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියන ඒ කතාව තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවකුත් හැදලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට පුළුවන්කමක් තියාගත්තේ. ඉතින් කොහොම හරි මම මෙන්න මේ වගේ දෙයක් මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අද අපි මේ වෙලාවේ කතා කරන්නටම පුළුවන්. ඉතින් තව දෙයක් මේ වෙලාවේ අපිට කතා කරන්න අවස්ථාවක් හදාගන්න පුළුවන් වෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ කතා කරන ලොකුම කාරණාව බවට පත් කරගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙන්නේ කියන එක ගැන මම ඔයාලට මතක් කරනවා. කොහොම හරි කරලා දැන් ඔයා දන්නවනේ ෂෙහාන් ඩයස්ගේ දුවත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන. ඉතින් ඒ ඇති කරගත්ත ඒ සම්බන්ධය අන්තිම වැරදි සම්බන්ධයක් විදියට අපි හැමෝටම මේ වෙලාවේ බලා ගන්නට හැකියාවක් ලැබෙනවා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට උනන්දුවක් තියාගන්නේ. ඒ වගේම තව දෙයක් අපි මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ෂෙහාන් ගැන සම්පූර්ණ විස්තරය දැනගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ මතක් කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන අද අපිට මේ වෙලාවේ මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ අවස්ථාව තමයි මම ඔයාට විශේෂයෙන්ම කතා කරන්නට පුළුවන්. ඉතින් කොහොමනත් අපිට තව දෙයක් මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි ෂෙහාන් මේ වගේ දෙයක් කරගෙන යනකොට පොඩි ඉවසීමක්වත් ඇති වෙන එකක් නැහැ සමාධිටවත් අනුහෂ්ටත්. ඒ වගේම තමයි සමාධිටයි අනුහෂ්ටයි දෙන්නටම මෙන්න මේ වගේ කාරණාවක් උමනාවක් ඇති වෙලා තියෙනවා කියන ඒ කතාව ගැන අපි මෙතනදී මතක් කරන්නට ඉඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපි මේ වෙලාවේ මතක් කරන්නට සූදානම් වෙලා සිටිය යුත්තේ කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරලා දෙන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා. තව දෙයක් මේ වෙලාවේ කතා කරන්නට අපිට හොඳින්ම අවස්ථාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නේ. මම මෙන්න මෙහෙම කතාවක් ගැන ඔයාට මේ වෙලාවේ කියන්නට සූදානමක් ඇති කර ගන්නවා. විශේෂයෙන්ම ෂෙහාන් වගේම අනිත් කට්ටිය විශේෂයෙන්ම ෂෙහාන්ගේ පවුලේ කට්ටිය සමාධිව අයිති කරගන්න හිතුවට කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒකට හේතුව ඩයස්ගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය ගැන ඉදිරියට මාට්ටු වීමත් එක්ක මේ හැමදේම වෙනස් වෙයි කියන කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ ඔයව දැනුවත් කරන්නට ඉඩකඩක් හදාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට ලෑස්ති වෙලා ඉන්නේ කියන අපූර්ව කතාව ගැන මට අද මතක් කරලා දෙන්නට හැකියාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන තමයි මම ඔයාට මතක් කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගෙන හිටියේ කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට ලෑස්ති වෙනවා කියන ඒ කාරණාව තමයි අද කතා කරන්න පුළුවන්.